ඉතින් Facebook page වලින් මුදල් උපයන එක මේ දවස්වල ගොඩක් ලේසි වෙලා තියෙනවා. ඒ වගේම challenge එකක් ඇවිදින් තියෙනවා. ලක්ෂ 3ක් views ගත්තොත් දවස් 28ක් ඇතුළත ඔයාට ඔයාගේ page එකෙන් මුදල් උපයන තත්ත්වයට පත් කරගන්න පුළුවන්. CM tool එක ගෙන්න ගන්න පුළුවන් කියලා. ඉතින් ගොඩක් ලේසි. අපි ඔයාට page එකක් හදන්න ආසාවෙන් ඉන්නවා නම් අපි මේ වීඩියෝ එකෙන් බලමු කොහොමද page එකක් අලුතින් හදන්නේ කියලා. ඔයා Facebook page එක හදද්දී අනිවාර්යෙන් බලන්න ඕනි. සාමාන්‍යයෙන් ඔයාගේම content කරනවා නම් ඔයාව brand එකක් විදිහට promote කරගන්න ඕනි නම් ඔයා හදන්න ඕනේ digital creator කියන category එක දාලා page එක. ඉතින් එහෙම වුණොත් ඔයාට වැඩිපුර views ලබා ගන්න පුළුවන් free. ඒ වගේම ඔයා සාමාන්‍ය gossip වගේ එකක් කරනවා නම් entertainment news වගේ category තෝරන්න. එතකොට ඔයාට free audience එක ලබා ගන්න පුළුවන්. ඔයා හිතන්න ඔයා හදන page එකට ඔයා තෝරගත්තේ advertising වගේ category එකක් කියලා page එක හැදුවොත් එහෙම ඔයාට සමහර වෙලාවට නොමිලේ ලැබෙන views ප්‍රමාණ නැති වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි සාමාන්‍ය ඇඩ්වර්ටයිසින් කරන්න වෙන කම්පැනි වලින් ඔයාට ඇඩ්වර්ටයිසින් අරන් ගානක් තියාගෙන මිනිස්සුන්ට ප්‍රදර්ශනය කරනවා වගේ වැඩක්. එතකොට Facebook එකේ ඇල්ගොරිතම් එකෙන් ඔයාලට වෙනම ටූල් තියෙන්න පුළුවන් ඔයාගේ වීඩියෝ එක හරි පෝස්ට් එක හරි බූස්ට් කරන ඔප්ෂන් එකක්. එතකොට සල්ලි ගෙවලා තමයි ඔයාලට මිනිස්සුන්ට ඒ වීඩියෝ එක මිනිස්සු අතරට ෂෙයා කරන්න වෙන්නේ. ඉතින් ඒ වගේ අවාසි තියෙනවා. අන්න ඒ වගේ ඇඩ්වර්ටයිසින් වගේ කැටගරි එකක් දාලා page එක හැදුවොත් එහෙම ඒ නිසා සාමාන්‍ය digital creator සහ news blog අන්න ඒ වගේ කැටගරි ඔයාට free views ගන්න ගොඩක් වටිනවා. අන්න ඒ කැටගරි වලින් ඔයා select කරලා ඔයාගේ page එක හදාගන්න හොඳ නමකුත් එක්ක. ඉතින් අපි දැන් වීඩියෝ එකට යමු කොහොමද අලුතින් page එකක් හදන්නේ කියලා. ඉතින් ඔයාලගේ Facebook account එකට log වෙන්න දැන්. ඊට පස්සේ Facebook එකේ උඩ දකුණු කෙළවරේ තියෙනවා ඉරි තුනක් ඒක ටච් කරලා pages යන්න. දැන් ඔයා create කියලා තියෙන තැන ටච් කරලා get started දෙන්න. දැන් මෙතෙන්ට ඔයාගේ page එක හදන නම දෙන්න. දැන් next දෙන්න. ඊට පස්සේ මෙතන category එක තෝරන තැනින් අර මම කියපු දේ හොඳට මතක තියාගෙන category එක තෝරන්න. මෙතන category තුනක් ඔයාට තෝරගත්ත හැකි. ඔයාලගෙම content කරනවා නම් digital creator වගේ එකක් දුන්න හැකි. personal blog කියන එකත් ඔයාලට දුන්න හැකි. හරි කැටගරි එක තේරුවා. දැන් next දෙනවා. ඉතින් මෙතන skip කරනවා.
ඉතින් ඔයාට මෙතනින් ෆොටෝ එකක් සිලෙක්ට් කරගත්ත හැකි ඔයාලගේ page එකට banner එකකුත් එක්ක මං ෆොටෝ එකක් තෝරන්න නැතුව පස්සේ දාගන්න බලාගෙන done දෙනවා. ඉතින් අපි අලුත් page එකක් හදාගත්තා. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු කොහොමද මේකට වීඩියෝ අප්ලෝඩ් කරන්න කියලා. ඉතින් ලොකු දෙයක් නැහැ Facebook එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන විදිහට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න තියෙනවා ඔයාලට. අපි දැන් බලමු සාමාන්‍ය Facebook page එකක් මොනිටයිසේෂන් ඔන් කරගන්න ලැබිලා තියෙන ටාගට් එක මොන වගේද කියලා. ඉතින් මේ තියෙන ඔයාලට ලැබෙන ටාගට් එක දවස් 90ක් ඇතුළත රීල්ස් 3ක්වත් අඩුම දාලා තියෙන්න ඕනි. ඒ වගේම ෆලෝවර්ස්ලා 10000ක් ඉන්න ඕනි. ඒ වගේම දවස් 28ක් ඇතුළත views 1,50,000ක් තියෙන්න ඕනි කියලා මේකේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒ ටික කම්ප්ලීට් වුණාට පස්සේ ඔයාට CM tool එක ඔයාගේ channel එකට ගෙන්නගෙන ඔයාට Facebook page එකෙන් මුදල් උපයන්න පුළුවන්. ඉතින් මේ දවස් 28 1,50,000 views ප්‍රමාණය ගත්තට පස්සේ සමහර channel වලට followers ලා 10,000 හිටියේ නැතත් monetization on වෙලා තියෙනවා. 1500 වගේ followers ලා ඉන්න channel වලට monetization on වෙලා තියෙනවා. ඉතින් ගොඩක්ම වැදගත් වෙන්නේ මේ views 1,50,000 පහු කරන එක. අපි අද Facebook page එකක් හදලා මුදල් උපයන විදිහ කතා කරා. ඉතින් ඒ වගේම අපි තව මේ channel එකේ කතා කරලා තියෙනවා YouTube වලින් මුදල් උපයන්නේ කොහොමද කියලා. ඉතින් ඒ වීඩියෝ playlist එකක් බලන්න. එතකොට ලොකු idea එකක් ඔයාලට ගන්න පුළුවන්. ඒ වගේම අපේ channel එකේ වීඩියෝ හොඳ නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අපි ගොඩක් දේවල් මේකේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලගේ වීඩියෝ SEO කරන්නේ කොහොමද? ඒ හැමදේම හැම අප්ඩේට් එකක්ම මේ channel එක හරහා ඔයාලට ලබා ගන්න පුළුවන්. එහෙනම් දැන්ම subscribe කරලා තියාගන්න. අදට අපි වීඩියෝ එකෙන් සමු ගන්නවා.